හෙලෝ බොයිස් ඔන්න අදත් ආවා අලුත් මලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න ඇති මම මේ කොහෙද ඉන්නේ කියලා අද ඉන්නේ කුඹුරු වෙල්ලායකට තමයි ඇවිල්ලා ඉන්නේ වෙනස් එකකටත් එක්ක ඔයාලට පේනවා ඇති අන්න අර ඈත තියෙන ගහක් උඩ පළක් හදපු එක ඒකට තමයි යන්න ඉන්නේ ඉතින් අපි එළි වෙනකන් ඉන්න තමයි හිතාගෙන ආවේ අලිත් වෙනවලු ඉතින් හැමදාම මේ පැත්තට අවුලක් නැහැ ඉතින් හැමතැනම පැල් තියෙනවා බලමු අද රෑ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා අපි ඉස්සෙල්ලාම යම් පැල ළඟට. යාළුවනේ ඉතින් මේ පටි ගහලා තියෙන්නේ මේ වගාවන්ට වගාවන් වලට සත්‍ය වෙන්න නිසා තමයි. කුච්චන් නිසා නම් ලා කරලා අවුලක් නැහැ වගේ. බඩගින්නක් આવොත් රැ වෙලා කන්න කියලා හිතාගෙන බඩිරුණු කඩවල් දෙකුනුත් කඩාගත්තා. ඔන්න යාළුවනේ අපි මේ පැල ගාවට ආවා. ඔයාලට පේනවා ඇති සෑහෙන උඩින් තමයි මේ පැල හදලා තියෙන්නේ. යාළුවනේ පැල නම් අඩි 20ක් විතර උසයි. කමක් නැහැ අපි පරිස්සමට නැග්ගමු. භාගයක් නම් නැග්ගත්තා පහළ බලද්දී බයත් හිතෙනවා. කමක් නැහැ අපි උඩටම ගිහින් බලමු. උඩට නැංගම පස්සේ මුළු වෙල්යායම පේනවා. මෙතන තියෙන උසම පැල මේක තමයි. උඩට සෑහෙන උහුලක තියෙනවා. රැට ගොඩක් සීතල දැනේ වගේ. අපි එහෙනම් රැ වෙලා සෙට් වෙමු වීඩියෝ එකට. යාළුවනේ දැන් නම් හොඳට රැ වෙලා මේ ඉන්නේ අපේ පැලේ අයිතිකාරයා හැමදාම හැරගෙන හින්දා අද මං කිව්වා මම බලාගන්නම් කියලා. ඇතුළ කළුවර නිසා පොඩි ලයිට් එකක් සෙට් කරගත්තා. අලි වෙඩිත් ගෙනල්ලා තියෙන්නේ අලියවොත් එලවන්න තමයි තියෙන්නේ ඉතින්. කුප්පි ලාම්පු භූමි තෙල් ඔක්කොම තියෙනවා මෙතන. මදුරෝ කන් නිසා මදුරු කොයිල් එක්කුත් පත්තු කරගමු. අපි ලිපත් හදාගෙන එහෙනම් බඩේනුක ටික පුච්ච ගමු. මාර රහක් තියෙන්නේ මාරු
යාළුවනේ කට්ටිය ටෝච් ගහනවා නම් පේනවා. ඇලි ඇවිල්ලා දන්නේ නැහැ. කෝකටත් සෝල්සියෙන් ඉමු. One hour later. ඉතින් අපි එළි වෙනකන් ඉන්න තමයි හිතාගෙන ආවේ. Okay. යාළුවනේ දන්නේම නැතුව උදේ වෙලා අපි පැලෙන් බැහැලා පොඩි රවුමක් දාලා බලමු. ඔන්න යාළුවනේ ඉතින් කිව්වා වගේම එළි වෙනකන් අපි හිටියා. ඉතින් අලි නම් ආවේ නෑ. ඒක ඉතින් අපේ වෙලාව තමයි. ඉතින් පොඩි ආතල්ලයක් අරන් උඩර වෙලා හිටියා. මගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් ඔයාලා අනිවාර්යයෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් boys. හැමෝටම ජය වේවා.